දැන් කියන්නේ කවුරු හරි ගෙනත් දුන්න මස් කෑල්ලක් කියලා අනික් අයටත් දීලා බුදුහාමුදුරන්ට පූජා කළොත් ඒක පිනක් වෙනවා කියලා. ඒකද? එහෙනම් අනික් අයට දුන්නා මේ මස් මාන. දැන් මේක හොඳට කල්පනා කරන්න ඕන. දැන් ඔයා කඩේ ගිහිල්ලා මස් තෝරලා මස් ගෙනාවේ නැහැ. වෙන කවුරු හරි ධර්මයේ නොදන්නා කෙනෙක් ඔයාගේ මහත්ය වෙන්න පුළුවන්, කවුරු හරි වැඩකාරයෙක් වෙන්න පුළුවන්, ගිහිල්ලා කඩේ ගෙනල්ලා මස් ගෙනාවා. එතකොට මේ ගෙනාව මස් ටික විනිශ්චය කළොත් ධාරිය වෙලක් නැහැ. ඈ? දොර විනිශ්චය කළොත් යන්නේ. හැබැයි ඔයා දැනගන්න ඕන මේ මස් කෑවොත් වෙන්නේ කර්මයක්. කර්මපතයක් සම්පූර්ණ වෙන්න කර්ම පහක් සම්පූර්ණ වෙන්න ඕන. එහෙනම් කර්මපතයක් සම්පූර්ණ වෙන්න නම් දැන් ප්‍රාණඝාතය චේතනාවක් තියෙන්න ඕන ප්‍රාණඝාතයක් කරන්න. උපක්‍රමයක් උදන්න ඕන. අපි හිතමු ඔබ සතෙක්ව දැක්කා. හාවෙක් වාරි මුවපැටියෙක් වාරි දැක්කා. චේතනාවක් ඇති වුණා මේ හාවව හරි මුවපැටියව හරි මරාගත්තොත් මස් කන්න පුළුවන්. ගත්ත පොල්ලා එළවගෙන ගියා. කරුණු තුනයි චේතනාවක් ඇති වුණා සතාව දැකලා ගත්ත පොල්ලා එළවගෙන ගියා. පොල්ලෙන් ගැහුවා 4යි. සතාට වැදිලා මැරුණොත් 5යි. කරුණු පහම සම්පූර්ණ වුණොත් පමණයි කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ. ඔබට 100,000 වරක් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ කර්ම පහෙන් එකක් හරි අඩු නම් කොහේ හරි තැනක විශේෂයෙන්ම පළවෙනි කර්ම හෝ අවසාන කර්ම හෝ නැත්නම් කර්මපතේ සම්පූර්ණ හැබැයි කර්මයක්. දැන් ඒ වගේ ඔබේ චේතනාවක් තිබුණා මස් මරණ. හැබැයි කවුරුත් මස් ගෙනාවා මස් රසක් ආවන ආයි කර්මයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. මේ කර්මපතයක් සම්පූර්ණ වුණොත් තමයි ඵල විපාක දෙන්නේ ප්‍රතිඵල දෙන්නේ කර්මය උනේ. දැන් අර විනාපු මස් ටික උයල දෙන්නතු වීසිකලොත් ඒත් හරි. ඉතින් ගැටුමක් පටිගයක් ඇති වෙනවා විනාපු විඥාන. ඒ නිසා ඔබ කල යුත්තේ මේ මස් ටික ගෙනාව නිසා ඒක කෑමන් නිසා සමහරට මස් විතරක් වෙන්න පුළුවන්. ඒකෙන්දර උයන්නේ හදලා වලට හරි රැට හරි ඒක මස්සික උයලා හදලා දීලා ඔබ දැනගන්න ඕන කමා කරගන්න. දැන හෝ නොතන හෝ ඉතින් කයින් වචනේ මාතින් මේ මස් මේ උයලා මේවා ගන්න දීලා මස් රස තෘෂ්ණාවක් රස පිරේතකමක් ඇති වුණා නම් කාගේ හරි ඒ අනුව ඒ සියලු දෙයට කමා කරගෙන පරමයිච්ඡේ පත්‍රෝණ ඒ මස් ලබා දුන්න සතාටත් මේකෙන් පිනෙක් යාපුතක් සිතක් ශාන්තියක් සැලසෙන්න කියලා කමා කරගෙන පින් මොදන් කරගෙන පින් දෙන්න පුළුවන් වෙනවනේ. ඔබ ඒ කර්මයෙන් එතනින් ඉදී නිදාස්. ඒක නොකළොත් ඔබටත් කර්මයක් පොඩ්ඩක් වුණා. දැන් අර මාස් මරලාගෙන ආපු එක්කෙනාට කර්මපතේ සම්පූර්ණ වුණා නම් ඒකේ ඉදී නිදාස් වෙන්න බෑ. කවදා හරි මරුන් ගන්න වෙනවා ශේපාට. ඒකෙන් මේ කර්ම කියන විෂය බොහොම ව්‍යාකූලයි හිතා ගන්න බැරි කරනවා. ඒ නිසා හැබැයි බුදුහාමුදුරුවෝ මහා කර්ම විභාග සූත්‍රයේ, චූල කර්ම විභාග සූත්‍රයේ, ඒ වගේම සංයුක්ත නිකායේ කර්ම විශේෂ පිළිබඳව බොහෝ තැන්වල ওই කර්ම විශේෂ කර්මය ගැන විග්‍රහ කරලා තියෙනවා. කර්ම කිව්වහම ආනන්තරීය කර්ම තියෙනවා, ධර්ම කර්ම තියෙනවා, අපරාපරිය කර්ම තියෙනවා, උපපීඩක, උපසම්බක, උපඝාතක, ආසන්න කර්ම, ආචින්න කර්ම මේ වගේ කර්ම තියෙනවා. හිතා ගන්න බැරි තරම් විග්‍රහයි. මේ ඔක්කොම කර්ම. පුණ්‍ය කර්මත් කර්ම. පාප කර්මත් කර්ම. අකුසල කර්මත් කර්ම. එහෙනම් මොකක්ද නිවනට? කුසල ධර්ම. කුසල ධර්ම නිවනට, අකුසල කර්ම, පාප කර්ම, අර පුණ්‍ය කර්ම ඔක්කොම පැවැත්ම.